අද මම ඔයාලට පෙන්වන්නේ මගේ මිදුල කොහොමද ගෙදර මිදුල තියෙන මල් ගැන පොඩි වීඩියෝ එකක් කරන්න හිතුවා. මේ තියෙන්නේ මගේ ඇන්තූරියන් වගාව. මෙතන අලුත් වර්ග නෑ, පරණ වර්ග තමයි තියෙන්නේ. නමුත් මල් පිපෙනවා ලස්සන හින්දා ඉතින් තියාගෙන ඉන්නවා. මේ තියෙන්නේ මගේ මල්. මෙතන තියෙනවා ජලජ ශාක. මේක ඇවිල්ලා ඕලු. මේකේ නම නම් මම දන්නේ නෑ. මේකත් ජලජ ශාකයක් තමයි. මේකේ ලස්සනට මල් දිග කූරක් වගේ ඒකේ මල් පිපෙනවා ගොඩක්. තාම නම් මල් දෙකයි පිපිලා තියෙන්නේ. මෙන්න මේකත් මල් පිපෙන එකක් තමයි. ඒකේ නම දන්නේ නෑ. මේකේ තියෙනවා මේ නිල් මානෙල්. මේක වටේට මම මෙන්න මේ වගේ බාල්ගස් තියාගෙන තියෙනවා ලස්සනට. ඔයාලට පේනවා ඇති. මේ තමයි මගේ මිදුලේ එක කොටසක් මම හදාගෙන තියෙන විදිහ. ඊට පස්සේ මේකේ මිදුලේ තනකොළ තමයි ගොඩක් හදලා තියෙන්නේ. මේ තවත් මල් පඳුරක්. මේකේ ලස්සනට මල් පිපෙනවා. මේවා හැමදාම මල් තියෙනවා. අපි ඉතින් බුදු පහන තියන්න වගේ නිතරම මේ මල් කඩා ගන්නවා. මේ තියෙන්නේ නමිනං ගහක්. මේක සෙවන ශාකයක් විදිහට අතරම ලස්සනට හදාගන්න පුළුවන්. ඒකේ ගෙඩිත් තියෙනවා. මේක පළතුරක්. කඳේ තමයි ගෙඩි හැදෙන්නේ. මේ තියෙන්නේ ගෙඩි. මේ තියෙන්නේ ගෙඩි පොකුරක්. මේවා ඉදුණාම කහ පාටයි රසයි. ඊළඟට මේක ඕකිඩ් එකක්. මේ තියෙන දැන් නම් මල් නෑ. මේක මලක්. මේක සුදු පාට. ඊට පස්සේ ලා දම් පාට. ඊට තද දම් පාට පුකුරක් විදිහට තමයි වෙන්නේ. මේවා ඇත්තටම ලස්සනයි ගොඩක් පිපුණාම. මේ ගස්වල නම් මල් පිපෙන්නේ කාලයකට විතරයි. මේවා නම් මම දැකලා තියෙනවා ගොඩක් ගෙවල් වල සාලේ තියලා තියෙනවා. නමුත් අපේ වත්තේ ගොඩක් මේවා
එක දිගටම යායක් විදිහටම හැදිලා තියෙනවා. ඊළඟට තව විශේෂ දෙයක් තියෙනවා. මේක ඇවිල්ලා හාතාවාරිය වැලක්. මේ හාතාවාරිය ඖෂධීය මේ කැඳ හදාගන්න, ඒ වගේම තව වෙන ඖෂධයක් විදිහට පාවිච්චි කරනවා. මේක කැඳ ඊටම රසයි ගුණයි වගේ. මම ඒ හින්දා මේ වැල ටිකක් පරිස්සමට බලා ගන්නවා. ඒක සරුවට හැදිලා තියෙනවා. මේ තියෙන ජම්බු පැලයක් තාම නම් ගෙඩි හැදිලා නැහැ. ඒ වගේම තව පෙන්වන්න පුළුවන් ඔයාලට කඩුපුල්, සමහර අය දැකලා නැතුව ඇති. කඩුපුල් වැලක්. ඒකේ මල් පිපෙන්නේ රැට තමයි, දවල්ට නෙවෙයි. මේ තියෙන ලොකු පඳුරක් විදිහට තියෙනවා ඒක. මේ තියෙන්නේ කඩුපුල්. මේකේ මේ කොළවල මේ වගේ තමයි මල් එන්නේ. මෙන්න මේ දාර වලින්, මෙන්න මේ තැන් වලින් වගේ තමයි මල් එන්නේ. ලොකු පඳුරක් තියෙනවා. සමහර දවසට මල් 10 12 අපි පූජා කරනවා රැට කඩලා. රැ 11 විතර වෙනකන් ඉන්න ඕනේ පිපෙනකන්. ඒවා තමයි විශේෂ ශාක පෙන්වන්න තියෙන ඒවා. ලොකුවට නැතත් පුළුවන් විදිහට ඒවා හදලා තියෙනවා.